SL Movie World වෙත ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඉන්නේ Bloodhounds 7 වෙනි එපිසෝඩ් එකේ. ඒට තාමත් අපේ channel එක subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරලා bell icon එක press කරලා notification all දාගන්න කියලා ආරාධනා කරනවා. මොකද තවත් සුපිරි කතා ගොඩක් ඔයාලා වෙන අරගෙන එන්න අපි සූදානම් ඉන්නවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාව බලන්න. Bloodhounds කතා මාලාවේ 7 වෙනි කොටස ආරම්භ වෙන්නේ රෝහලේ සැත්තම් කාමරෙන් එළියේ හියන්ජු ප්‍රෙසිඩන්ට් චෝයිගේ වියව තරාගත නොහැකිව හඬෙන් සිටින දර්ශනයකුත් එක්ක ගුන්නු ලේදීලා ඉවර වෙලා ඇයව බලන්න එනකොට හියන්ජු එතන හිටියේ නෑ. ළඟ හිටපු කෙනෙක්ගෙන් ඇහුවාම කියනවා එයා මෙතනින් ගිහින් දැන් ටිකක් වෙලා කියලා. හියන්ජුට කෝල් කරත් එයා මේ වෙලාවේ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. එයා ගුන්නුටත් නොකියම පොහලෙන් පිට වෙලා ඉබ්බාගාට යනවා අපට දකින්න ලැබෙනවා. ඒත් එක්කම ડોක්ටර් කෙනෙක් ඇවිත් කියනවා ඌජින්ගේ ඔපරේෂන් එක සාර්ථක වූ බව. මේ වෙලාවේ ගුන්නුට දැනෙන සතුට වචනෙන් කියලා නිම කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිව මාස 6ක් ඉදිරියට ඒ කියන්නේ 2021 ජුනි මාසයට අරගෙන එනවා. ප්‍රෙසිඩන්ට් චෝයිගේ වියෝයෙන් පස්සේ පෝජින් සහ ගුන්නු දැන් ඉන්නේ ගම්බද ප්‍රදේශයක. ඔවුන් ප්‍රෙසිඩන්ට් චෝයිගේ ලේකම්වරයා වුණු ඕ මහතා යටතේ ඉතා වෙහෙස මහන්සි වෙලා පුණ්‍යවින් කරනවා. දැන් ශක්තිමත් කියලා කොල්ලෝ දෙන්නට දැනුණාට පස්සේ නැවත වරක් මියොන්ගිල්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය වන් ඕ මහතා ඒ තීරණයට තදින්ම විරුද්ධ වෙනවා. මොකද ටු යොන් සහ යන්ජුන් දෙන්නට බේරෙන්න බැරි වුණා නම් ඔයාලා කොහොමද දිනන්නේ කියලා ඕ මහත්තයා අහනවා. ඒ ගුන්නු ඔහුට කරුණු පැහැදිලි කරමින් මිනිස්සුන්ට උදව් කිරීමටත් ජොයි මහත්තයා යන්ජුන් සහ ඩු යොන්ගේ මරණ වෙනුවෙන් පලි ගැනීමටත් අවස්ථාවක් ඉල්ලා සිටිනවා. නමුත් ඕ මහතා සිය අවසන් තීරණය දෙමින් ඒකට ඉඩ තිය නොහැකි බව පවසා සිටිනවා. පස්සේ අවස්ථාවක ඕ මහතා ප්‍රෙසිඩන්ට් චෝයිගේ සොහොන වෙත යන්නේ ගෞරව කිදියට මල් කලබක් තියන්න. ඒ වෙලාවේ ඔහු දකිනවා තවත් මල් කලබක් එක්ක ලිපියක් සොහොනේ එල්ලලා තියෙනවා. ලියුම ඇරලා බලද්දී ඒ ලියුම ඕ මහතාගේ නමට ලියලා තුනේ හියොන්ජු. එයා ඒකේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඇයට තම සියව දැඩි ලෙස මතක් වෙන බවත් මියොන් ගිල් සමග ඇති වූ මේ සටන් සහ චෝයි මහත්තයාගේ වියෝවට වගකිව යුත්තේ තමන් බවත් ඇය එහි සඳහන් කර තියෙනවා. ඇය මේ කොහේ හිටියත් සියව මතක් වෙන නිසා ඇය සිය ලබා දුන් මුදල් වලින් රෝමයේ බලා පිටත් ගිය බවත් තමන්යි කිසි දිනක කොරියාවට නොපැමිණෙන බවත් ඇය එහි වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා. ලිපිය කියවීමෙන් පස්සේ ඕ මහතා දැඩි ලෙස කනගාටුවට පත් වෙනවා. ඔහු වහම යන්නේ වූජින් සහ ගුන්නුව මුණ ගැහෙන. ඔහු ප්‍රෙසිඩන්ට් චෝයිගේ අරමුදලින් ඉතිරුණු $1 මිලියන 300ක් ඔවුන්ට ලබා දෙනවා. පස්සේ ඔවුන් සෝල් නුවරට පිටත් කර හරින්නේ ඔවුන්ගේ අරමුණට යන්න ආශිර්වාද කරමින්. එහිදී ඔවුන් දෙදෙනා ඕ මහතාගේ මිනිබිරේ වන දෝ මින්ගේ මහල් නිවාසයට තමයි යන්නේ. මේ කෙල්ල තරමක් විහිළු තහළු කරන චරිතයක් විතරක් නෙවෙයි මේ අයිසගේ කොල්ල දෙන්නව හොඳටම බයිට් එකට ගන්නවා. පස්සේ වූජින් සහ ගුන්නු දෙදෙනාම සූදානම් වී තම ඉදිරි සැලසුම් සකස් කිරීමට පටන් ගන්න අතරම නිවෙසේ ඇති ඡායාරූප දැකීමෙන් පස්සේ දෝමින් කියලා කියන්නේ දුනු විදීමේ ශූරයක් බව ගුන්නු තේරුම් ගන්නවා. මෙතනදී දෙන්නගේම අදහස වෙන්නේ මුලින්ම චේ මියොන්න මිස්ටර් මුන්න මතකනේ වූජින් සහ ගුන්නුව මුලින්ම චෝයි මහත්තයාට හඳුන්වා දුන්න කෙනා. ඒ වගේම මියොන්ගිල්ගේ අගතියටපත් වුණු හොන්මින් අධ්‍යක්ෂකවරයාව සම්බන්ධ කරගන්න. ඉස්සෙල්ලාම ඔවුන් යන්නේ මුන් මහත්තයාව බලන්න. ගිහින් බලද්දී බලන්න දෙයක් නැහැ. මිනිහාගේ කාමරේ බඩු පෙරලලා දාලා කාමරේ කුඩු කරලා. පස්සේ තමයි දැනගන්නේ මුන් මහත්තයා ගුන්නුගේ අම්මව වගේම අමතර කොන්දේසියක් දාපු ණය ගිවිසුමකට හිරවි ඇති බව. මියොන්ගිල්ගේ මිනිස්සු තමයි මුන් මහත්තයාට පහර දීලා තියෙන්නේ. මෙතනදී ගුන්නු සහ වූජින් සියලු දේ පැහැදිලි කරනවා. ප්‍රෙසිඩන්ට් චෝයි කාතෙනි බවත් සඳහන් කරනවා. ඒක අහලා මුන් මහත්තයා වේදනාවට පත් වෙලා අනන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොල්ලෝ දෙන්නම යන්නේ ජේමියොන් මුණ ගැහෙන්න. එතනදී ජේමියොන්ට අපේ කොල්ලෝ දෙන්නම අඳුරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔහුගේ ගෝලු දෙන්නෙකුට හොඳටම සලකලා. පස්සේ අතපහින්ම බැඳලා ප්‍රශ්න කිරීම පටන් ගන්නවා. මෙතනදී කරුණු කීපයක් ඉස්මතු වෙනවා. එකක් තමයි ජුන්මින් කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් වෙලා ඉන්න බව. අනික තමයි මෑතකදී මියොන්ගිල් ආයිල් ගෲප් එකේ සභාපතිතුමා එකෙන් හොන් මින් එක්ක අලුත් කොන්ත්‍රාත්තුවකට අස්සම් කරන්න යන බව. ජුන්මින් අඩුපාඩියකට මේ මිනිස්සුන්ගෙන් අධික ලෙස වැඩ ගන්න නිසා ජේමියොන් ඉන්නේ තද කලකිරීමකින්. ඒ නිසා ජේමියොන් දැන් ස්මයිල් කැපිටල් ආයතනයේ කඩා වැටෙනවා බලන් ඉන්න කැමති කෙනෙක් වෙලා ඉන්නේ. කොල්ලෝ දෙන්නගේ ඊළඟ ඉලක්කය තමයි හොන් මින් බොම්. සෑහෙන ගේමක් දීලා ඉන්ස්ටාග්‍රෑම් හරහා හොන් මින් මහතාව සොයාගන්න
ඔවුන්ට පුළුවන් වෙනවා. මේ අතරේ හොන්මින් බියොම්ට පාලු ගොඩනැගිල්ලකට එන්න කියලා මියොන්ගිල්ගෙන් කැඳවීමක් ලැබෙනවා. මෙතනදී මියොන්ගිල් තමා කරන්න කියලා අනකරපු කොන්ත්‍රාත්තුව තාමත් සූදානම් නොකිරීම ගැන මෙබ ධනවත් තරුණයට අමානුෂික විදියට පහර දෙන්න පටන් ගන්නවා. පස්සේ ඉන් බියොන් කොල්ලව ඉහළ තට්ටුවෙන් එළියට විසි කරනවා වගේ අල්ලගෙන ඉන්න අතරේ මියොන්ගිල් කියනවා සිකුරාදා කොන්ත්‍රාත්තුව ලෑස්ති කරගෙන වරෙන් එදාට උඹ නාවොත් මේ වීඩියෝ එක ලීක් කරලා ලැජ්ජාවට බිල්ඩිමෙන් පෙන්න වගේ පේන විදියට තෝ මරලා දානවා කියලා තර්ජනය කරනවා. මෙතනදී හොන්මින් බියොම් ජීවිතයේ අන්ත අසරණ තත්වයට පත් වෙනවා. ගෙදර යන්න කාර් එකට නගිනවත් එක්කම මින් බියොම්ට මැසේජ් එකක් එනවා මියොන්ගිල්ගෙන් තේරෙන්න කැමතිද කියලා. පස්සේ මේ ගැන ගෑන් නොන්ටත් කියලා මැසේජ් එක එවපු කට්ටිය මුණ ගැහෙන්න වෙලාවක් ඔවුන් දාගන්නවා. ඒ අනුව පහුවදා ඔවුන් ගුන්නු සහ වූජින්න මුණ ගැහෙනවා. ඒත් කියන්න කිසි දෙයක් ඔළුවට එන්නේ නැහැ. ඒ හින්දා හොඳටම බීලා එමු කියලා ගෑන්යොන් මුලින්ම යෝජනා කරනවා. මේ වෙලාවේ ගුන්නු බොන්නේ නැතත් ගෑන්යොන් එක්ක මින්බොම්ගේ බලවත් ඉල්ලීමට බොන්න පටන් ගන්නවා. මාර වැඩේ කියන්නේ කොල්ල බෝතල් තුල 4ක් බිව්වත් බේරි නම් වෙන්නේ නැහැ. අන්තිමේදී මින්බොම් හොඳටම බීලා මියොන්ගිල් තමන්ට ගහපු හැටි මානසිකව පීඩනයට පත් කරපු හැටි අනේ ගේ දුක ඔක්කොම අපේ කොල්ලෝ දෙන්න එක්ක කියන්න පටන් ගන්නවා. මේකට ගෑන්යොන් පරීක්ෂකතුමත් එකතු වෙනවා. අන්තිමට බලද්දී ඩබල් දන්නේත් නැහැ එළි වෙනකල් නිින්ද ගිහින්. උදේ ඇහැරිලා බලද්දී වූජින් කට්ටියටම නූඩ්ල්ස් ලෑස්ති කරනවා. මේ වෙලාවේ ගුන්නු ගෑන්යොන් සමග සාකච්ඡා කරගත් අවසාන සැලැස්ම මින්බොම් එක්ක බෙදා ගන්නවා. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක විශේෂඥයෙක් සම්බන්ධ කරගෙන මියොන්ගිල්ගේ දුරකථනය හැක් කරලා ඔහුගේ සේව් ඇති විවිධාකාරයේ වීඩියෝ අඩංගු හાર્ඩ් ඩ්‍රයිව් එක ස්වයංක්‍රීයව පුච්චලා දාන එක තමයි දැන් ඔවුන්ගේ පළමු ඉලක්කය. ඒ අනුව ඔවුන් විශේෂ රහස් මීටින් එකක් ඇරේන්ජ් කරනවා. මේකට තවත් අමතර පොලිස් නිලධාරියෙක් සහ පරිගණක විශේෂඥවරියක් එකතු වෙනවා. එතනදී පරිගණක විශේෂඥවරිය කියන්නේ ආකාර දෙකකින් තමා මෙම මෙහෙයීමට සූදානම් වෙන බව. පළවෙනි එක මියොන්ගිල් ඇතුළට පැමිණිය විදි. QR කෝඩ් එකක් ස්කෑන් කිරීමට සලස්සලා ඔහුගේ දුරකථනය හැක් කර ඒකට ඇතුල් වෙන එක. අනිත් ක්‍රමය තමයි කාමරයේ ඉන්ටර්නෙට් සම්බන්ධතා සම්පූර්ණයෙන්ම නැති කරලා Wi-Fi වලින් සම්බන්ධ වෙන සලස්සලා ඒ ටයිම් එකෙන් ෆෝන් එකට ඇතුල් වීම. මේ දෙකම එකම අවස්ථාවේ සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇයට මියොන්ගිල්ගේ ෆෝන් එකේ සේව් ඇප් එක හරහා හાર્ඩ් ඩ්‍රයිව් එක ස්වයංක්‍රීයව විනාශ කරන්න පුළුවන් වෙනවා. ඒත් මේ වෙලාවේ මින්බොම් අහනවා මේ දෙක හරි ගියේ නැත්තම් තවත් බෑකප් ප්ලෑන් එකක් තියෙනවද කියලා. ගෑන්යොන් කියනවා මේක අනිවාර්යයෙන්ම හරියනවා බ්‍රෝ. ඒ නිසා බෑකප් ප්ලෑන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. සාකච්ඡාවෙන් පස්සේ මින්බොම් ගෑන්යොන්ට කියනවා සහෝ හෙට මේක විනාශ වෙන්න ඕන. මියොන්ගිල්ට නිකන් හරි මේ බව තේරුණොත් උමාව නිකන් නම් අතහරින එකක් නෑ කියලා. ගෑන්යොන් කියනවා සහෝ බය වෙන්න එපා මම වගේ උපරිමෙන් කරනවා කියලා. පහවදා හැකර්වරිය සියලුම උපකරණ අම්පන්න ටික අදාළ තැන්වල තියලා වැඩේට ලෑස්ති වෙනවා. ටික වෙලාවකින් මියොන්ගිල් සහ තවත් කාන්තාවක් කොන්ත්‍රාත්තුව අත්සන් කරන්න මෙතෙන්ට පැමිණෙනවා. මේ වෙලාවේ ගෑන්යොන් ඇතුළු පිරිස මේ ඔක්කොම කැමරාවෙන් බලාගෙනයි ඉන්නේ. ඔවුන් මුලින්ම සැලසුම් කළ පරිදිම මියොන්ගිල්ට කේතේ ස්කෑන් කරන්නට සලස්වනවා. ඒ සැනකින් හැකර්වලිය මියොන්ගිල්ගේ දුරකථනය හා සම්බන්ධ වෙන අතරම ගුන්නු සහ වූජින් කිව්ව ආකාරයේ කිසිම සේෆ් ඇප් එකක් ඔවුන්ට මේකේ දකින්න ලැබෙන්නේ නැහැ. එතනදී මේ කට්ටිය පොඩක් තක්බීර් වෙනවා මියොන්ගිල්ට වැඩේ කොහෙන් හරි ලීක් වෙලාද කියලා. මේ අතරේ මියොන්ගිල් හොන්මින් මුණ ගැහෙනවා. ඒත් මියොන්ගිල්ට අතට අත දෙන්නේ කැමැත්තකින් නෙමෙයි. මේ වෙලාවේ අනෙක් පොලිස් නිලධාරියාත් මෙතනට පැමිණෙන අතරේ ගෑන්යොන් මියොන්ගිල්ගේ ෆෝන් එකේ මුකුත් නැහැ කියලා කිව්වම මිනිහා බලලා කියනවා බලන්න උට ෆෝන් දෙකක් තියෙනවා කියලා. අර බලන්න ස්කෑන් කරේ කළු එකක් ඒත් ඌ දැන් එලිට ගත්තේ සිල්ල කල ෆෝන් එකක් කියලා. ඒ අතරෙම සාකච්ඡාව පටන් ගන්න කලින් හොන්බින් හරිම කලබලෙන් ගෑන්යොන් ළඟට ඇවිත් අහන්නේ මොකද වැඩේ උනේ කියලා. ගැටලුව ආපු ගමන් හොන්බින් තවත් කලබල වෙනවා. මිනිහා වැළපෙනවා අයියෝ මීටින් එක ඉවර වෙනත් ලන් වෙනවා මොනවා හරි කරන්න කියලා. මේ වෙලාවේ වූජින් මෙහෙම කියනවා ඔයා මියොන්ගිල්ට කියන්න මේ කිව්සම අත්සන් කරන්නේ මගේ වීඩියෝ එක ඩිලීට් කළොත් විතරයි කියලා. නිකන් හරි නෑ කිව්වොත් චැන්ඩෝගේ chat history එක පෙන්වන්න කියන්නේ. එතකොට මිනිහා ෆෝන් එක අතට ගනී කියලා. ඒත් මේ වැඩේට හොන්මින් ටිකක් අදිමදි කරනවා. මිනිහා කියනවා මම හරි බයයි ඌ මගේ කකුල් දෙකත් වේවුලනවා කියලා. ඒත් කට්ටියම එකතු වෙලා හොන්මින්ව ශක්තිමත් කරනවා. ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න කියලා. මොකක් හරි අවුලක් වුණොත් අපි දොරවල් කඩාගෙන ඇවිත් ඔයාව බේර ගන්නවා කියලා. පස්සේ මීටින් එකට ආයෙත් ආපු හොන්මින් මියොන්ගිල් එක තනියම කතා කරන්න අවශ්‍ය බව කියා සිටිනවා. මිනිහා මාර ගට් අරගෙන කියනවා මම මේක අත්සන් කරන්නේ වීඩියෝ එක ඩිලීට් කළොත් විතරයි කියලා. ඒක දැන් මාගාව නෑ.
මා විශ්වාස කරන්න කියලා මියොන් ගිල් කිව්වහම මින්බොම් hina වෙලා කියනවා බොරු කතා එපා. ජැන්ඩෝ කිව්වා ඒක තමුසෙට එව්වා කියලා. ඒක දැන් මගේ ඉස්සරහා මැකෙන්න ඕනයි කියලා. පස්සේ මියොන් ගිල් hina වෙලා ෆෝන් එක අරගෙන ඒක ඩිලීට් කරන්න හැදුවත් හොන්මින් කියනවා තමුසෙව මට විශ්වාස නැහැ. ඒක මගේ අතින් ඩිලීට් කරනම් කියලා. මේ වෙලාවේ හොන්මින් මියොන් ගිල්ට දැනෙන්න මාර ටෝකයක් දෙනවා. මිනිහා කියනවා මොන හරි වුණත් මගේ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. මම මෙච්චර කල් ඉවසුවේ ලැජ්ජාව නිසා. අනික මගේ නැන්ද ඔඩිට් එකේ එක කෝල් එකෙන් බිග් කම්පැනි විකන්න වෙලා බිලියන ගණනක ටැක්ස් ගෙවන්න වේවි කියලා. ඒක අහන් ඉඳලා මේ කට වැඩි වෙලානේ කියලා මියොන් ගිල් හොන්මින්ගේ කම්මුලට තට්ටුව දැම්මාම මාර වැඩේ කියන්නේ හොන්මින් ධෛර්යය අරගෙන මියොන් ගිල්ගේ කම්මුලට තට්ටු කරන්නේ උගේ කේන්තිය තවත් අවුසමින්. අන්තිමේදී හොන්මින් ෆෝන් එක ගත්ත ගමන් කරන්නේ Wi-Fi on කරන එක. ඒ සැනකින් හැකර්වරි මියොන් ගිල්ගේ ෆෝන් එකට ඇතුල් වෙන අතර ඇයට ඌජින්ලා කිව් සේෆ් ඇප් එක දකින්න ලැබෙනවා. ටික වෙලාවකින් මියොන් ගිල්ගේ ෆෝන් එකෙන්ම ඒ හાર્ඩ් එක දබා හලු කිරීමේ ඔප්ෂන් එක ඇක්ටිව් කරන අතර ප්‍රොසෙස් එක CEO සැනකින් සේප්පු ගිනිගන්නේ හැමෝටම විජයග්‍රහණයක් ලබා දෙමින්. ෆෝන් එකේ තිබුණු සාක්ෂි සියල්ල එකතු කරගෙන ගැන්යොන් මියොන් ගිල් ඇරස්ට් කරනවා කිව්වත් ගුන්සා වෝජින් හිතන්නේ මු සල්ලි රත්තරන් බාර් ටිකයි අරගෙන වෙන රටකට පැනලා යයි කියලා. ඒ නිසා මු නීතියට එපිටින් අන්තිම වෙනකල් මුගේ පස්සේ යමු කියලා දෙන්නම තීරණය කරනවා. මේ අතරේ මියොන් ගිල් ගෙදරාවේ කොන්ත්‍රාත්තුව අසංකරුපයකට පට්ට සතුටකින් ඒගේ ඇතුළට ආව විතරයි මිනිහට වෙනසක් දැනෙනවා. හරියට නිකන් කරලදක් වගේ. පස්සේ පන කඩාගෙන දුවගෙන ගිහින් සේප්පු අරිද්දි තමයි මෑන්ට තරු පේන්නේ. හાર્ඩ් එක අලු වෙලා. පස්සේ සේප්පුවේ තිබුණු ෆෝන් ගොඩකින් මිනිහා ප්‍රෙසිඩන්ට් චෝයිගේ ෆෝන් එක අතට ගන්නවා. පස්සේ තවත් පුද්ගලයෙකුට කෝල් කරලා කියනවා මම ෆෝන් එකක් එවනවා. මට ඒකේ තියෙන විස්තර ඒකට දබල් වෙද්දි තුන්වෙනි වෙනදා දෙන ගානට වඩා 3 ගණයක් මම ඔයාලට ගෙවනවා කියලා. ඉතින් guys ඔන්න ඔය විදිහට Bloodhounds 7 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඕන ළමයි අපි දැන් ඉන්නේ අන්තිම එපිසෝඩ් එකට යන්න. 8 වෙනි එපිසෝඩ් එකේදී නම් පුදුම දේවල් සිදු වෙන්න නියමිතයි. ජයග්‍රහණය කාගේද? මියොන් ගිල්ද? ගුන්නුද? ඒක අපි අවසාන වීඩියෝ එකෙන් බලමු. ඔබට සුබ දවසක්.